Hi guys. Wedding favors series එකක් ඕගොල්ලොත් එක්ක අරන් යන්න මම හිතුවා. මොකද ගොඩක් අයට ලොකු අයිඩියා එකක් නැහැ. wedding favors වල කොච්චර varieties තියෙනවද අපිට present කරන්න පුළුවන් ඒවා කියලා. වැදගත්ම දේ තමයි ඕගොල්ලන්ගේ wedding එකට ඔයගලගේ event එකට හරියටම ගැලපෙන wedding favor එක ඔයගලන්ට select කරගන්න පුළුවන් මේ variations ගැන ඔයගොල්ලෝ දැනගත්තාම ඒ කියන්නේ ඔයගොල්ලෝ ගන්නේ sweet item එකක්ද plant එකක්ද එහෙම නැත්නම් mini gift item එකක්ද scented candlesද ඒ වගේ ලොකු range එකක් තියෙනවා ඒවත් එක්ක මොනවද තමන්ගේ wedding එකට තමන්ගේ theme colors එතකොට plan කරගෙන ඉන්න දේවල් එක්ක කොහොමද මේක හරියටම ගලපගන්නේ කියන එක ඔයගලන්ට රෆ්ලි අයිඩියා එකක් ගන්න පුළුවන් මේ වීඩියෝ එක බලුවට පස්සේ. අපේ රුපියල් 50 ඉඳලා පටන් ගත්තාම රුපියල් 2000 3000 වගේ වෙනකන් ලොකු රේන්ජ් එකක් තියෙනවා මේ යුනිට් ප්‍රයිස් එකක. ඒ කියන්නේ එක වෙඩින් ෆේවර් එකක එක යුනිට් ප්‍රයිස් එකක රුපියල් 50 ඉඳලා පටන් ගත්තාම ලොකු රේන්ජ් එකක් තියෙනවා. ඒක ඔයගලගේ ඩිසයින්ස්, කලර්ස්, තීම් කලර්ස් ඔය දේවල් එක්ක ඔයගොල්ලෝ අපෙන් ඉල්ලන විදිහට ඒවා ඩිසයින් කරලා ගන්නකොට ප්‍රයිසස් වෙනස් වෙන්න පුළුවන්. ඉස්සෙල්ලාම අපි මිනි ප්ලාන්ට්ස් ගැන කතා කරමු. මිනි ප්ලාන්ට් එකක් අපි වෙඩින් ෆේවර් එකක් විදිහට තෝරගන්නවා නම් ගොඩක් වෙලාවට වෙන මොනවා හරි ඔයගොල්ලෝ රිච් කේක් එකක් හරි බ්‍රවුනි එකක් හරි ඒ වගේ මොනවා හරි අයිටම් එකක් දෙන ගමන් උනත් මේ මිනි ප්ලාන්ට් එකක් ඔයගලන්ට සර්ව් කරන්න පුළුවන්. මිනි ප්ලාන්ට් එකේත් ඔයගලන්ට එක රේන්ජස් වලින් ගන්න පුළුවන්. ඒ කියන්නේ පැකේජින් එක, ප්ලාන්ට් එක, එතකොට අපි පාවිච්චි කරන පොට් එක, ප්ලාස්ටික්ද, ටයිටේනියම්ද, POPද ඔය කියන දේවල් මත ඒවා වෙනස් වෙනවා. මිනි ප්ලාන්ට් එකක් විතරක් නම් සර්ව් කරන්න ඔයාට පුළුවන් හොඳ රිච් පැකේජින් එකක් චූස් කරලා හොඳ ප්ලාන්ට් එකක් එක්ක මේ ගිෆ්ට් එක සර්ව් කරන්න. අපේ රුපියල් 50 ඉඳලා පටන් ගන්නවා ස්ටාර්ට්අප් එක මිනි ප්ලාන්ට්ස් වල. ඒ ගැන මම වෙනම සීරීස් එකක් අරගෙන එන්නම් අපේ ප්‍රයිසින් කොහොමද යන්නේ කියන එක.